වෙල්කම් පිළිවිල් ගන්නවා RMI ටෙක්නික් channel එකට. ඉතින් අද කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ ගේමින් thumbnail එක ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ ගේමින් thumbnail එක ඩිසයින් කරන ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ ඕගොල්ලෝ ගේමින් channel එකක් මේ වෙනකොටත් කරගෙන යනවා නම් කරන්න ඉන්නවා නම් මේ වගේ thumbnail එකක් හදාගන්න ගොඩක්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ වීඩියෝ එක skip කරන්න නැතුව ඉවර වෙනකම්ම බලන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක කරන්න මම භාවිතා කරන ඇප් එක තමයි Pixel Lab app එක. ඉතින් ගොඩක් කට්ටිය දන්නවනම් දන්නේ නැත්නම් මේ store app එකට ගිහිල්ලා install කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මුලින්ම මේක හදන්න ගමු. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ අයිනේ. මෙන්න මේ අයිනේ මෙන්න මෙතන මේ තිත් තුනක් වගේ තියෙනවා. ඒ තිත් තුන උඩට මම මෙන්න මේ ටච් කරලා මම මෙතනින් මේ image size කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන image size කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මම මේ image size කියන එක මෙන්න මේ custom කියන උඩ එක ටච් කරලා මෙන්න YouTube thumbnail කියන එකට මම මෙන්න මෙතන okay දෙනවා. okay දීලා ඊට පස්සේ මම මෙතන මේ පොත් දෙක වගේකට ගිහින් පොත් දෙක වගේ icon එකට ගිහින් ඊට පස්සේ මම මේ new text කියන එක delete කරගන්නවා. delete කරගෙන මම මෙතන මේ ධන ලකුණක් කියන එක උඩ ටච් කරලා ධන ලකුණක් උඩින් from gallery කියන එකට ගිහින් මම මෙතන මේ මගේ gallery එකේ තියෙන photo එක select කරගන්නවා. ඉතින් මම මේ අද thumbnail එක හදන්න මම මේ භාවිත කරන්නේ මෙන්න මේ photo එක. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක select කරගෙන ඊට පස්සේ මම මෙතනින් මේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ යට A කියලා එකකුයි රවුමකුයි කොටු දෙකකුයි වගේ තියෙන. ඊට පස්සේ මම මෙන්න මේ රවුම කියන එකට select කරලා ඊට පස්සේ මේ relative size කියන එක මම මෙතනින් මේක touch කරලා ඊට පස්සේ මේ width කියන එක මම මේ උඩරිම දා ගන්නවා. ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා ඊට පස්සේ මේ පොත් දෙක වගේ එකට select කරගෙන මම මෙතනින් මේ ඉබ්බ මාක් එක දා ගන්නවා මම මේ ෆොටෝ එකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකට පොඩි ටැග් එකක් එකතු කරගන්න එක. ඊට පස්සේ මම මේ පරණ වගේම ඉස්සෙල්ලා කරා වගේ මෙන්න මේ ධන ලකුණු උඩ ටච් කරලා from gallery ගිහිල්ලා මේ 2025 කියන ටැග් එක මම select කරලා ඉතින් මේකක් හදාගන්න ගොඩක් ලේසි Pixel Lab app එකකින්. මෙන්න මේම තියා ගන්නවා මම මේ හරියෙන් විතර මෙන්න මේ රවුම උඩින් පොඩ්ඩක් පොඩි කරලා හරි මම මේ ගානට විතර තියා ගන්නම්. හරි දැන් මම මෙන්න මේ විදියට තියාගෙන මම මේ ටැග් එක ඊට පස්සේ මේ මෙන්න මෙතනට ගිහින් මෙන්න මේ A අකුරු වලින් text කියන එකට ගිහින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ new text කියන එකට ගිහින් edit කියන එකට ගිහින් මම මෙතනින් ලෝකය කියලා කෑල්ලක් ගහ ගන්නවා. ඊට පස්සේ මම මෙතනින් මේ ලෝකය කියන කෑල්ලක් ගහගෙන ඊට පස්සේ මම මෙතනින් මේ යටටම ගිහිල්ලා මෙන්න මේ font කියලා එකක් තියෙනවා. මම මේ font කියන එක select කරගෙන මම මෙතනින් ඒ ලෝකය කියන එක හොඳ font එකක් select කරගන්නවා. හරි දැන් මම මේ ෆොන්ට් එක වගේ සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මම මේ ෆොන්ට් එක මෙන්න මේ හරියෙන් විතර තියාගෙන ඊට පස්සේ මේ 2025 කියන ටැග් එකට මම මේ යටින් හිටින මම මේ උඩින් හිටින විදිහට පොඩ්ඩක් තියාගන්නම්. ඊට පස්සේ මම මේ ලෝකයේ කියන ටැග් එකට මෙන්න මේ A කියන එක යටින් ගිහින් මෙන්න මේ shadow කියන එක enable කරගෙන කළු පාට දාගෙන blur radius කියන එක වැඩිම දාගන්නම්. ඊට පස්සේ මේ stock color එකත් මම මෙතනින් කළු පාට දාගෙන වැඩිම කරගන්න එක පොඩ්ඩක් තාවට මෙන්න මේ ගානට විතර මම තියාගන්නම්. හරි ඉතින් එන්න මේ ගානට විතර මම එකක් තියාගෙන ඊට පස්සේ මම මේ කරන්නේ මේ පොත් දෙක වගේ icon එක උඩ select කරලා මෙන්න මේ ලෝකයේ කියන කෑල්ල ඊට පස්සේ ඒ අයිනෙන් පේනවා ඇති ඔයගොල්ලන්ට තිත් පේලියක් වගේ තියෙන. ඒ තිත් පේලි උඩ ටච් කරගෙන ඉඳලා මම මේ 2025 ටැග් එකට යටින් හිටින විදිහට දාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ලෝකයේ කියන ටැග් එකට යටින් හිටින විදිහට ගානට මේ 2025 ටැග් එක වැටුණා. ඊට පස්සේ මම මේ ලෝකයේ හොඳම කියන කෑල්ල select කරගන්න මම මෙතනින් text කියන කෑල්ල දාගන්නවා. text කියන කෑල්ල දාගත්තට පස්සේ මම මෙතනින් edit කියන එකට ගිහින් මම මෙතනින් දා ගන්නවා ගානට ලෝකේ හොඳම කියන කෑල්ල ගා ගන්නවා. හොඳම කියන කෑල්ල මම මෙතනින් ගා ගන්නම්. හොඳම කියන කෑල්ල මම මෙතනින් select කරගෙන අන්න ඒකත් මම මේ font එක select කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් ගානට ඒකට හොඳ ෆොන්ට් එකක් select කරගෙන ඊට පස්සේ මම මෙතනින් ඒක okay කරලා ඊට පස්සේ මම මෙතනින් ඒකට අර විදියටම shadow එකක් දාගන්නම්. shadow එකක් දාගෙන ඊට පස්සේ කළු පාට දාගෙන මම මේ blur radius කියන එක වැඩිම කරගෙන stock color එකක් දාගන්නවා කළු පාටට. ඊට පස්සේ මම මෙන්න මෙතනින් කරන වැඩේ මේ ෆොන්ට් එක select කරගත්තා. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් ඒකත් මෙහෙම වැඩිම කරලා ගානට මෙන්න මේක තියාගන්නම්. මෙන්න මේ ගානට මෙන්න මේ හරියෙන් විතර තියාගෙන ඊට පස්සේ මම මෙතන ගානට මෙන්න මේක මේ හරියෙන් විතර තියාගෙන කරන වැඩේ මම මෙන්න මෙතනින් තියාගත්තා.
හරි ඊට පස්සේ අපි මෙතනින් කරන්න ඕනේ ලෝකේ හොඳම මොබයිල් ගේම්ස් කියන එකනේ අපි මෙතනින් දාගන්න ඕනේ. ඉතින් මම මෙතනින් මේ මොබයිල් කියන එක මම මෙතනින් new text ගිහින් මෙන්න මෙතනින් edit කියන එකට ගිහින් මම මෙතනින් මොබයිල් කියන එක සර්ච් කරගන්නවා. මොබයිල් කියන එක සර්ච් කරගන්න. හරි මම මෙතනින් මොබයිල් කියන එක සර්ච් කරගත්තට පස්සේ මේකටත් මෙන්න මේ රවුම් අයිකන් එක උඩට ගිහින් මම මෙතනින් කරන්නේ යටම එකට ගිහින් shadow කියන එකට ගිහින් මෙන්න මෙතනින් මේ blur radius කියන එක වැඩිම කරගෙන stock color එකක් දාගන්නවා කළු පාටට. හරි ඊට පස්සේ අපි මෙන්න මෙතනින් කරන්නේ ඊට පස්සේ ඒකටත් මම මෙතනින් හොඳ font එකක් select කරගන්නම්. හරි මෙන්න මේකටත් හොඳ font එකක් select කරගමු. හරි මම මෙතනින් මේ font කියන එකට ගිහින් මම මේ සාමාන්‍යයෙන් day කියන font එක වගේ select කරගන්නවා මෙන්න මේකට. හරි දැන් මම මෙතනින් මේ මෙන්න මේකත් මේ ගානට විතර තියාගෙන ඊට පස්සේ මම කරන්නේ ඊට පස්සේ mobile game කියන එකට අපිට select කරගන්න ඕන. ඊට පස්සේ අපිට මේ mobile ඊට පස්සේ මම පොඩ්ඩක් ඊට පස්සේ මම මේ mobile කියන එක game කියන එක select කරගන්න. ඊට පස්සේ මම මේ background එක සැරයක් touch කරලා මේ text කියන එකට ගිහින් ආයෙත් edit කියන එකට ගිහින් ඊට පස්සේ මම මෙතනින් edit කියන එකට ගිහින් mobile games කියන එක search කරගන්නවා. games හරි මම මෙතනින් games කියන එක search කරගත්තාට පස්සේ ඊට පස්සේ ඕගොල්ලන්ට මේකෙන් කරන්න තියෙන ආයි මේකට මම font එකක් select කරගන්නම්. ඉතින් මම අර font day කියන font එකම තමයි මේකට select කරගන්නේ. ඕගොල්ලන්ට ඕන font එකක් මේකට දාගන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා වීඩියෝ එක like එකක් comment එකක් subscribe පාරක් දාලා set වෙන්න. අමතක නොකර හරි මේ game කියන එකත් මම මෙතනට දාගෙන shadow කියන එකට දාගෙන ඒකටත් මම වැඩිම කරගන්නවා කළු පාට වගේ shadow එකක් දාගෙන. හරි ඊට පස්සේ මම මෙතනින් කරන්නේ මේ stock කියන එකට ගිහින් ආයෙත් මෙන්න මේ කළු පාට වගේ color එක set කරගන්න. ඊට පස්සේ මම මෙතනින් මේ අර size ම වගේ දාගෙන ඊට පස්සේ මම මෙතනින් පොඩ්ඩක් මේ කරන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරියෙන් තියෙනවා මේ stock කියන එකට උඩින් තියෙනවා Spain කියලා. ඊට පස්සේ මේ මම ඒක පොඩ්ඩක් 0.6කට 5කට වගේ ඒක පොඩ්ඩක් වැඩි කරගන්නවා. මොබයිල් කියන එක මෙන්න මේ හරියට විතර අරගෙන හරි. අන්න මම මේක පොඩ්ඩක් ගානට මෙන්න මේ ගානට විතර වැඩි කරලා කරන්න තියෙන්නේ ගානට මේ ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ මේ අශ්වයේ පිටියේ මිනිස්සෙක් වගේ නැගලානේ ගේමින් thumbnail එකේ මේ image එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අන්නේ image එක විතරක් හිටින විදියට මේ background එක remove කරගන්න. ඉතින් මම මේ remove කරගත්ත photo එකක් තියෙනවා. ඊට පස්සේ මම මේ ධන ලකුණු උඩ touch කරලා from gallery ගිහින් මම අන්නේ ඒ image එක මෙතනට select කරගන්න. මෙන්න මේ වගේ image එකක් තමයි. ඊට පස්සේ මම මේ image එක කරන්නේ ගානට මෙන්න මේ ගානට විතර තියලා මෙන්න මේ රවුම් උඩින් මෙන්න මේ වැඩිම කරගන්න එක. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ගානට එක ඊට පස්සේ ඒ image එක අර යටින් තියෙන image එකට හිටින්න ගානට මෙන්න මෙහෙම හිතා ගන්න බැරි වෙන්න ගානට මෙන්න මෙහෙම තියා ගන්නවා. හරි ගානට මෙන්න මෙහෙම තියාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගානට හිතා ගන්න බෑ. ඊට පස්සේ මම මෙතනින් පොත් දෙක වගේ කියන එකට පොත් දෙක තියෙන එක සිලෙක්ට් කරලා මම මෙතනින් ඉබ්බ මාක් ඔක්කොම දාගෙන යනවා. හරි මම මෙතනින් ඉබ්බ මාක් ටික දාගෙන යනවා. හරි මම මෙතනින් ඉබ්බ මාක් ටික දාගෙන ගියාට පස්සේ මම මෙතනින් කරන්නේ ආයි මෙන්න මේ ටෙක්ස්ට් කියන එකට ගිහින් ඊට පස්සේ මෙන්න මෙතනට ගිහින් 5 කියන එක සිලෙක්ට් කරගන්න edit කියන එකට ගිහින් 5 කියලා දාගන්නවා. ඊට පස්සේ 5 කියලා දාගත්තට පස්සේ මෙන්න මේක අපි මෙන්න මෙතනින් මම මෙන්න මෙතනින් වැඩිම කරගන්නම්. ඔයගොල්ලන්ටත් ඒක කරගන්න පුළුවන් ගානට මම මෙන්න මේක මේ ගානට විතර තියලා වැඩිම කරගන්නම්. ඊට පස්සේ මේ ගානට විතර මම ඒක පොඩ්ඩක් තියලා මෙන්න මෙතන උක් කියලා සිලෙක්ට් කරනවා. ලෝකේ හොඳම මොබයිල් ගේම්ස් 5ක් කියලානේ උක් කියන එක මම මෙතනින් ආයි ටෙස්ට් කියන එකට ගිහින් edit කියන එකට ගිහින් මෙන්න මෙතන උක් කියන එක සිලෙක්ට් කරගන්න. මම මේ සිංහල කියන එක උක් කියන එක සිලෙක්ට් කරගෙන පස්සේ මෙන්න මේක හරි මෙතනින් මම මේක මෙන්න මෙහෙම අරගෙන කියන එක මම මේ ගානට විතර මෙන්න මෙහෙම තියලා ඊට පස්සේ මෙන්න මේකටත් කරන්නේ අර ලෝකේ හොඳම කරා වගේ ඒකට කරා වගේ shadow කියන එකක් කළු පාටින් දාගෙන මේ stock කියන එකක් දාගෙන කළු පාටින් හරි ඊට පස්සේ මේ shadow කියන එකේ blur radius කියන එක අමතකුණ හරි එකක් කරලා ඊට පස්සේ අපිට කරන්න තියෙන මේ mobile games කියන එක උඩේ mobile කියන එක උඩේ අපිට එක සැරයක් touch කරලා අපිට ඊට කලින් මේ පොත් දෙක උඩ ගිහින් mobile කියන එකේ ඉබ්බ මාක් එක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ mobile කියන එක ඒක උඩ touch කරලා අපිට කරන්න තියෙන චූටි වැඩක්. ඊට පස්සේ ඒකට අපිට color එක select කරගන්න ඕනේ. මම මේ වෙලාවේ දෙන්නේ නිකන් කහ පාට වගේ color එකක්.
හරි මම කහ පාට කලර් එක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ යටට ගිහින් මෙන්න මෙතන ඉන්සර්ට් ෂැඩෝ කියලා තියෙන්නේ. මෙන්න මෙතන මේකට ෂැඩෝ එකට එහා පැත්තෙන් ඒක උඩ ටච් කරලා enable කරගෙන මම මෙතනින් සුදු පාට කලර් එක උඩ සිලෙක්ට් කරලා මේ blur radiate කියන එක බිඳුවට දාගෙන මේ offset x කියලා තියෙන ඊට පස්සේ මම මේකේ පිටිපස්සට රින ගානට විතර ගන්නවා. ඉතින් මේක ෆෝන් එකෙන් කරද්දි පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඔයා ගානට එක බලලා කරන්න. හරි. මම මේ ගානට විතර තියාගන්න. හරි දැන් මම මේක මෙන්න මේ ගානට විතර තියාගෙන මෙන්න මේ blur radiate කියන එක මම මේ ගානට 3කට විතර තියාගන්නම්. හරි 3කට විතර තියාගෙන ඔයාලට පේනවා අන්නේ ටෙස්ට් එක නිකන් 3D වෙලා වගේ. ඉතින් මම ගේම් කියන එකටත් ඒකම කරගන්නම්. ඊට පස්සේ මම මෙතනින් මේක ඉබ්බ මාක් එක අයින් කරලා මම ගේම් කියන එකටත් ඒකම කරගන්නම්. මෙන්න මේ කලර් එකට ගියා කහ පාට වගේ කලර් එක සිලෙක්ට් කරා. ඔයාලට ඕන කලර් එක මෙතනින් දාගන්න පුළුවන්. මම මෙතනින් දාගන්නේ කහ පාට කලර් එකකින්. මේකට ගියා ඊට පස්සේ අපිට සුදු පාට කරන්න එක සිලෙක්ට් කරලා ඊට පස්සේ අපිට මේක offset x කියන එක පොඩ්ඩක් මෙන්න මේ ගානට විතර තියාගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ 3කට විතරයි දාගෙන ඊට පස්සේ 5ක් කියන එකටත් මම ඒකම කරගන්නම්. ඊට පස්සේ කලර් කියන එකට මම මේකට දෙන්නේ නිල් පාට වගේ කලර් එකක්. නිල් පාට කලර් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මම මෙතනින් ගිහින් ආයි ඉන්සර්ට් කියන එකට ඒකට ගිහින් සුදු පාට කලර් එක සිලෙක්ට් කරලා බිඳුවට දාගෙන offset කියන එක ඒකට ගිහින් අන්න මෙන්න මෙතනින් ඒ ගානට විතර තියාගෙන ගානට ඊට පස්සේ මේ blur radiate කියන එක මම මේ 3කට වගේ දාගන්නම්. ඊට පස්සේ මේ 5 කියන එක සිලෙක්ට් කරලා මේ stock color එකක් අපි දාගන්න ඕනේ මෙන්න මේකට. හරි. ඊට පස්සේ මේ කියන එකටත් edit කරා. ඊට පස්සේ අපිට තව පොඩි මේක එක පොඩි වැඩක් කරන්න දිනවා. ඊට පස්සේ මේ ඔයා මේ ඔක්කොම මේවා කරලා ඊට පස්සේ මෙන්න මේ රවුම අතුලට ගිහින් මෙන්න මෙතන තියෙන shapes කියලා එකක් මේ shapes කියන එක උඩට ගිහින් ඊට පස්සේ මේ පේනවනේ මෙන්න මෙතනින් තියෙනවා නිකන් සමචතුරස්‍රයක් වගේ අන්න එතනින් පොඩි ත්‍රිකෝණ කැල්ලක් වගේ තියෙන එන්නේ ඒක උඩ මම එක සැරයක් ටච් කරලා මෙන්න මෙතනින් මම මෙතනින් මේ බෝලේ අයිකන් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ මේ opacity කියන එක බිඳුවටම දාගෙන මම මෙතන මේ stock width කියන එක වැඩිම කරගෙන ඊට පස්සේ මම මේ සුදු පාට වගේ කලර් එකක් දාගෙන මේ blur radiate කියන එක වැඩිම කරගෙන මම මෙන්න මේ අයින දින මෙන්න මේ ලොකු බෝලෙන් ඒක පොඩ්ඩක් මම මේ ගානට විතර පොලිම කරගන්න. ඊට පස්සේ මම මෙතන හරිය උඩ ක්ලික් කරලා ඊට පස්සේ මම මෙන්න මේක පොඩ්ඩක් වැඩි කරගෙන මෙන්න මේ ගානට විතර වැඩි කරගෙන මම මේ සුදු පාට මේක තියෙනවා මෙන්න මේ ගානට විතර මම මෙතනින් විතර තියෙනවා මේ සුදු පාට මේක. හරි දැන් මම මෙතනින් මෙන්න මේ සුදු පාට මේක තියාගෙන ඊට පස්සේ මම කරන්නේ පල්ලෙහාට ගිහිල්ලා shadow කියන එකට ගිහින් ඊට පස්සේ මෙන්න මේක enable කරගෙන මම මෙතනින් නිල් පාට කලර් එක සිලෙක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ පේනවා නිකන් ලස්සන කලර් එකක් වගේ සිලෙක්ට් වෙනවා. ඔයා හිතනවා ඉතින් මේ ලෝකේ කියන කලර් එක පල්ලෙහාට ඔව් එහෙම තමයි. ඊට පස්සේ මේ අපි මෙන්න මේ පොත් දෙක වගේ උඩ ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙන්න මේ තිත් පේලියක් තියෙන අපි දැන් මේ සුදු පාට මේකට ගත්ත. ඊට පස්සේ එන්නේ ඒක උඩ ඔබාගෙන ඉඳලා මෙන්න පල්ලෙහාට ගන්න පුළුවන් අපිට මේ වගේ ගානට. හරි මම දැන් මේ වගේ ගානට මෙන්න මේ පල්ලෙහාට ගන්නම්. හරි ඊට පස්සේ ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මෙතනින් ගානට අපි thumbnail එක ඩිසයින් කරලා ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ පුළුවන් ලස්සන ගේමින් thumbnail එක ඩිසයින් කරගන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මතක් කරලා like එකකුයි comment එකකුයි subscribe පාරක් දාලා set වෙන්න අපේ channel එකට. ඉදිරියටත් මේ වගේ සුපිරි gameplay video tech video ගේනවා. thumbnail banner logo YouTube channel සදන විදිහ එහෙම. ඉතින් channel එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මේ අපි මේ thumbnail එක හැදුවට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ ඔක save කරන්න. ඉතින් chip එක mark එක වගේ icon එකක් තියෙනවා මෙන්න මෙතන. මේ ධන ලකුණට එහා පැත්තේ chip එක mark කරන්න එකට ගිහිල්ලා මේ මෙතන තියෙන save as project save as image කියලා. අන්නේ save as image කියන එක select කරලා මම මෙතනින් ඊට පස්සේ මෙන්න මෙතනට ගිහින් මෙන්න මේ custom කියලා එකක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ custom කියන එක උඩ මේ ඊට ඉස්සරහින් දිනන නිකන් ත්‍රිකෝණ icon එකක් ගන්න එක උඩ select කරලා මෙන්න මෙතනින් quality එක select කරන්න පුළුවන්. මේ ultra ද low ද very high ඉතින් මෙතන custom කියන එක low medium high very high ultra කියන එක වැඩිම තමයි. ඉතින් ultra කියන එක select කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ උඩින් තියෙන save as gallery කියන එකෙන් ඔයාගේ gallery එකම save කරගන්න. ඉතින් වීඩියෝ එකට subscribe පාරක් දාලා like පාරක් දාලා comment පාරක් දාලා set වෙන්න. ඉතින් අදට වීඩියෝ ඉවරයි. goodbye set එකටම.